හායි යාළුවනේ, අද මම ඔයාලට අරගෙන එන්නේ ඔලි බබාගේ ෆස්ට් ලෙටර් රීඩින් බ්ලොග් එක. ඉතින් එයාට අකුරු කියවන්න කලින් අපි එයාට සුදුසු වෙලාවක් බැලුව අකුරු කියවන්න. ඒක සඳහන් කරලා තිබ්බා එයාගේ අකුරු කියවන්න කලින් දවසේ එයත් එක්ක බෝධි පූජාවකට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් අපි එකතු වෙලා කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයට ගියා බෝධි පූජාවට සම්බන්ධ වෙන්න. ඉතින් අපි බෝධි පූජාවට අවශ්‍ය සියලුම දේවල් මේ විදියට අරගෙන ගිහිල්ලා එයත් ඒවා සකස් කරන්න සම්බන්ධ කරගෙන බෝධි පූජාව සාර්ථකව තිබ්බා. ඉතින් එයා ගොඩාක් ආසාවෙන් උනන්දුවෙන් ඒකට සම්බන්ධ වුණා. හරිම සතුටින් තමයි එයා ඒ බෝධි පූජාවට සම්බන්ධ වුණේ. බෝධි පූජාවට කලින් බෝධි පූජාවට අවශ්‍ය දේවල් අපි බොහොම පිරිසිදුව පිළිවෙලට ඒ වගේම ලස්සනට මේ විදිහට සකස් කරගත්තා. ඊළඟට ඒ සකස් කරපු සියලුම දේවල් අපි පූජා කරා. බෝධි පූජාවේ අපි කරපු හැම දෙයකටම ඔලීත් බබත් හරිම ආසාවෙන් තමයි සම්බන්ධ වුණේ. ඉතින් දරුවෙක්ගේ ජීවිතයේ එයාගේ අකුරු කියවීමේ චාරිත්‍රය කියන්නේ ගොඩක් වැදගත් අවස්ථාවක්. ඉතින් ඒ වගේ වැදගත් අවස්ථාවකට කලින් මේ විදිහට අපි බෞද්ධයෝ විදිහට පන්සලට ගිහිල්ලා මේ වගේ බෝධි පූජාවකට සම්බන්ධ වෙලා එයාට ආශිර්වාද ලබා ගන්න එක ගොඩක් හොඳ දෙයක් විදිහට මම දකිනවා. ඉතින් එයාට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා කියලත් අපි දන්නවා. මල් පූජා කරලා ඒ වගේම පහන් පත්තු කරලා අනුකෝරු පත්තු කරලා බෝධි පූජාවට කලින් අපි ඔලි බබත් එක්ක සූදානම් වුණේ මේ විදිහට. බෝධි පූජාවේ සියලුම දේවල් පූජා කරලා ඉවර වෙලා බෝධීන් වහන්සේ පැන් කලවලින් නහවලා ඊළඟට අපි පන්සිල් සමාදන් වුණා. ඒ වගේම බෝධි පූජා ගාථා කවි කියලා බෝධි පූජාව සාර්ථකව අපි එකතු වෙලා තිබ්බා. 26 වෙනිදා තමයි ඔලි බබාගේ අකුරු කියවීමේ චාරිත්‍රයේ යෙදලා තිබුණේ. මේ 25 රෑ තමයි අපි මේ බෝධි පූජාවට ඇත්කඳ රජමහා විහාරයට සම්බන්ධ වුණේ. බෝධි පූජාවෙන් පස්සේ අපි ඉක්මනටම ගෙදර එන්න පිටත් වුණා. මොකද එදා රෑම අපිට අකුරු කියවීමේ චාරිත්‍රයට අවශ්‍ය දේවල් සූදානම් කරන්න තිබ්බා. මේ 26 උදේ එයාගේ අකුරු කියවීමේ චාරිත්‍රයට හැමදේම සූදානම් කරලා තිබ්බේ මේ විදිහට. උදේ 9:25ට තමයි නැගිට තිබුණේ. ඉතින් මුලින්ම මම තමා එයාට අකුරු කියෙව්වේ. එයා හරිම ආසාවෙන් උනන්දුවෙන් අකුරු කියෙව්වා. අම්මයි බබයි කවුද ඉන්නේ? අම්මා අයන්න අයියලා තියලා අයන්න මයන්න අම්මා කියන අම්මා අන්නසි අල අරලිය අම්මා අයන්න කියන ඉතින් මම අකුරු කියෙව්වට පස්සේ එයාගේ තාත්තේ ආච්චි අත්තයි ඒ වගේම පුංචිත් එයාට අකුරු කියෙව්වා. ඉතින් සමහර දේවල් නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. අකුරු කියවලා ඉවර වෙලා වැලි ලෑල්ලෙත් එයාට අකුරු ඉලක්කම් වගේ දේවල් අපි ලියෙව්වා. ඉතින් ඔයාලට පේනවා ඇති එයා හරිම සතුටින් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් අපිට හරිම සතුටුයි එයාගේ මේ විශේෂ දවස හරිම ලස්සනට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැතුව ලස්සනට කරන්න පුළුවන් වුණ එක ගැන.
ඉතින් අපි හැමෝම එකතු වෙලා එයාගේ ඒ දවස ලස්සන කරන්න ගොඩක් මහන්සි වෙලා උනන්දුවෙන් සියලුම දේවල් මේ විදිහට සූදානම් කරා. ඊළඟට මේ එයාට අකුරු කියවීම වෙනුවෙන් හම්බ වුණු තෑගි බලන වෙලාව තමයි මේ. ඉතින් එයා හරි ආසයි තෑගි වලට. ඉතින් හරිම ආසාවෙන් එයා ඒ තෑගි මොනවද කියලා බැලුවා. ඉතින් එයාගේ ලස්සන දවසේ එයාව ගොඩාක් සතුටු කරන්න මේ විදිහට තෑගි දුන්න හැමෝටම thank you. ඊළඟට එදා හවසම අපි අනුරාධපුරයට පිටත් වුණා. මුලින්ම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා මල් පහන් පූජා කරලා එයාගේ ජීවිතයේ මේ වැදගත් අවස්ථාවට අපේ ආශිර්වාද ලබා ගත්තා. ඒ වගේම අපි රුවන්වැලි මහා සෑය ගාවටත් ගිහිල්ලා මල් පහන් පූජා කරලා එතනදිත් ඔලී බබාට ආශිර්වාද ලබා ගත්තා. එයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හැමෝගෙම ප්‍රාර්ථනාව වුණේ ඒක. ඉතින් සියලුම ආශිර්වාද මැද එයාගේ ඉදිරි අනාගතයේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ vlog එක බලපු ඔයාලට thank you.